බානුකත් එක්ක බුදිය ගත්ත කියලා හර්ෂි මට ගෙදරටම ඇවිත් තර්ජනය කළා. එයා මාල දෙන්නේ නැහැ කියලා දාපු පාත් අද මම හෙළිදරව් කරන්න. හර්ෂි කියන පොඩි කෙල්ල ඇබ්බැහි වෙලා ඉන්න දේවල් ගැන කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. හර්ෂිගේ මාල හුටපටේ නිසා ඉවසුම් අවසන් වූ බානුක රාජපක්ෂගේ බිරිඳ සැන්ඩ්‍රීන් මෙලිස පුවත්පතකට හෙළිදරව්වක් කර තිබුණා. උපුටා ගැනීමක්. මගේ බානුකගේ පෞල් ජීවිතේ කඩන්න හර්ෂි කියන කෙල්ල ඇත්තටම කරපු නැති දෙයක් නැහැ. ඒත් මම හිතුවේ නැහැ හර්ෂි වගේ පොඩි කෙල්ලක් සල්ලි වලට මේ වගේ පහත් වැඩක් කරයි කියලා. ඉවසල බැරිම තනයි මං අද ඇත්ත මොකක්ද කියලා ලංකාවටම හෙළි කරන්නේ. බානුකයි මමයි කසාද බැඳලා දැනට අවුරුදු 5ක් වෙනවා. ඔය හර්ෂි කියන කෙල්ලව අපි ආශ්‍රය කළේ දික්කසාද වෙලා කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා මානසිකව වැටලා ඉද්දි. කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. හර්ෂි පොඩි වයසේදීම එක නරක දේවල් වලට ඇබ්බැහි වෙලා ජීවිතේම නාස්ති කරගන්න පටන් ගත්ත නිසාම තමයි වැදගත් විදිහට කටාර් ගුවන් සේවකයෙකු වශයෙන් රස්සාවක් කරගෙන හිටපු හර්ෂිගේ මහත්තයා එයාව දික්කසාද කළේ. මේ කිසි දෙයක් නොදැන තමයි තිබ්බ හිතවත්කම නිසා පාටියකට යන්න ඉල්ලුවහම අපි යාට මාළේ දුන්නේ පහුවෙනිදට ගෙනත් දෙන්න කියලා. ඒත් ඒක ගිහිල්ලා උකස් තියලා අපිටම ඇවිල්ලා තර්ජනය කරනවා මගේ මහත්තයාත් එක්ක එයාට සම්බන්ධයක් තිබ්බලු. බානුකගේ අතින්මලු එයාට මාළේ දැම්මේ කරට. ඇත්තටම හර්ෂි ඔයා කොච්චර උත්සාහ කළත් මාවයි මගේ බානුකවයි ඔයාට වෙන් කරන්න බෑ. ඔයා අපේ නංගි කෙනෙක් කියලා අපි හිතපු එකත් අපිට අපි ගැනම දැන් තියෙන්නේ හරිම පසුතැවීමක් විතරයි. උපුටා ගැනීම අවසන්.